මම යනවා මේ හොස්පිටල් එක පුද්ගලික ස්පිරිතාලයක මගේ උගුරේ අමාරුවටයක් හැදලා මම බෙහෙත් ගන්න. මම මෙහෙම මිනිස්සු ඉදිරි වෛද්‍යවරයා එනකල් චැනල් කරනකල් මාත් සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. මම මාස්ක් එකක් දාලා හිටියේ. ඒ අර තුට මේ කොවිඩ් වලින් පස්සේ කාලේ. එතකොට මම ආයේ අර වෛද්‍යවරයා ගිහිල්ලා නම්බරය ආවද කියලා බලන්න ගිහිල්ලා මම වාඩි වෙලා ආයේ ඉන්නකොට එක අම්මා කෙනෙක් ඇවිල්ලා අහනවා මේ බණ්ඩාරි සානායක නේද? මම කියනවා මේ මට නම් සර් අඳුර ගන්න බැරි වුණා. මේ මගේ මේ දරුවා එයා 8 පන්ති. මගේ මේ දුව සර් අඳුරගෙන සර් ඉන්නවා කියලා කිව්වා. මම කිව්වා දුව කොහොමද අඳුරන්නේ? සර්ගේ මේ පැත්ත දැකලා එයා සර් කියලා අඳුරගෙන දිනවා. අපි නිතර මේ දරුවොත් එක්ක සර් ගැන කතා කරනවා. ටීවී එකට යනකොට පෙන්නනවා. ඉතින් ඒ දරුවෝ පවා ඇත්තටම අපි කවුද කියලා අඳුරගන්න හැකියාවක් තියෙනවා. මේ ලොකුකමක් කියනවා නේ මාර්ග. නමුත් අපි කවුද කියලා අපි උගන්වපු දෙමව්පියෝ පවා අපේ යහපත්කම් තමයි දරුවන්ට කියලා තියෙන්නේ. මෙයා මෙහෙමයි කියලා. ඒතර ඒ දරුවෝ පවා අපට ඒ ගරුත්වය ඇත්තටම තියෙනවා.